right? Code converter. මේක මොමනායන ඩිජිටල් කොහොමද? code converter එකක් කියලා කියන්නේ දැන් අපි මෙහෙම කියන්නකො අපිට හම් වෙනවා අපේ keypad එක හම් වෙනවා keypad එකේ තියෙනවා මෙහෙම ඉලක්කම් ඉන්ද්‍ර එක දෙක තුන හතර පහ 6 7 8 කොහොමද මේ තියෙන්නේ keypad එක අපි keypad එකේ key එක කොහොමුවාගේ signal එකක් යනවා එතකොට මේක දැන් අපි මොකක් හරි process කරනවා මේකට යන්න ඕන අපි මේක binary pattern එකකට යන්න ඕන එතකොට මෙන්න මෙතෙන්ට අපි මේකේ එන එකයිනේ බටන් එක බටන් එකෙන් ප්‍රෙස් කරන්නේ ඒ ප්‍රෙස් කර බටන් එක ප්‍රෙස් කරපුවම බයිනරි එකක් හැදෙන්න ඕන. එතකොට මෙතෙන්ට අපි එනවා අපි ආපහු එන්කෝඩර් එක. මේකට කියන එන්කෝඩර්. ඊට පස්සේ මේක යනවා මොකක් හරි ප්‍රොසෙසර් එක. प्रोसेसर එකකින් දැන් අපි කියමු මේක මොකක් හරි ප්‍රොසෙස් කරලා data එක එකතු කරනවා අඩු කරනවා මොකක් හරි එකක් කරලා මේකේ අවුට්පුට් එකක් දෙනවනේ ඒ අවුට්පුට් එක දෙන්නේ ආයි බයිනරි එකට එතකොට මෙතන අපිට දෙන එක ඩෙසිමල් වලින් දෙනවා මේක ඩෙසිමල් වලින් මේක බයිනරි මෙයා අවුට් කරන්නේ බයිනරි වලින් ආයි බයිනරි වලින් අවුට් කරන එක ආපහු දැන් අපිට බයිනරි අපිට තේරුම් ගන්න ටිකක් අමාරුයි මේක අපි ඒක ආපහු අපිට ඩෙසිමල් වලට හදා ගන්න ඕනේ ඒ කියන්නේ මේවා SSD එකට කන්වර්ට් කරනවා ඒතර මෙන්න මෙතන තියෙනවා ඩිකෝඩර් එක හරිද එතකොට අපිට ඕන අපිට දැනගන්න ඕන එන්කෝඩර්ස් දැනගන්න ඕන ඩිකෝඩර්ස් දැනගන්න. එතකොට කෝඩ් කන්වර්ටර් එක. කෝඩ් කන්වර්ටර් එකක් ගත්තොත් දැන් අපි කිව්වොත් මෙතන බලමු. දැන් මෙතන අපි කියපුවාම අපිට තියෙනවා මෙහෙම බටන් ස්විච් එක. එකක්. ඊට පස්සේ මේ දෙවෙනි බටන් ස්විච් දෙක. අපි කියමුකෝ මේ ටික ගන්න. ඊට පස්සේ මේ වාගේනම මේක බිඳුව වෙනි එක මේක 9 වෙනි එක කියලා කියන්නේ බටන් 9ක් නේ මේක ඕන කියලා බටන් 9ක් කියනවා. එතකොට මේක ආවම මෙන්න මේ ටිකට සාපේක්ෂව මෙතනින් යන්න ඕන 9ක් යන්නම් බිට් 4ක් අයිදෙනවනේ. 9 බිට් 4ක් නේ. එහෙනම් මේ බටන් එක ප්‍රෙස් කරනකොට බිඳුව කරනකොට මෙතන බිඳුවේ 4ක් යනවා. එතකොට මේක මොකද්ද? decimal to binary important. පැහැදිලිද? එහෙනම් අපිට ඕමනයි එහෙනම් මේ එන්කෝඩර් එකක් කොහොමද හැදිලා තියෙන්නේ? මේකේ ෆන්ක්ෂන් එක මොකක්ද කියන එක අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට ඒක මොකද්ද? ඒක කොම්බිනේෂන් ලොජික් සර්කිට් එක. ඒක වෙනස් වෙන්නේ නෑ. බිඳුව කියන බටන් එක ප්‍රෙස් කරවොත් එළියට බිඳුවමයි යන්නේ. හැබැයි කෝඩ් එක කන්වර්ට් කරනවා. දැන් ඒක අපිට ඕන binary to decimal. එතකොට එහෙම නැත්නම් binary to hexadecimal. දැන් මෙතන ගත්තා මේ keys 5 16ක් දාලා. ඒකල මෙතන 4කට එන්නත් එක. ඒතර binary to hexa. තව එක binary to hexa වෙන්න පුළුවන් තා අපි කිව්වොත් මේක decimal to binary. මේ වැඩි එකකින් අපි මේකට යන්න පුළුවන්. හරි. ඒතර මේවට අපි ඒක කෝඩ් කන්වර්ටර්ස් කියලා කියන්නේ. හරි. ඒ කෝඩ් කන්වර්ටර්ස් ටික අපි ඉස්සර මේ පළවෙනියෙන් බලමු. එන්කෝඩර් එකක් කොහොමද කනෙක්ට් වෙන්නේ? පැහැදිලිද? ඉතින් මෙන්න මේක ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ ගන්නට කිව්වෙන්න ඕන. කෝඩ් කන්වර්ටර් එකක් කියන අදහස ගන්න. ඒ කියන්නේ මෙතනදි කියන්නේ ඩෙසිමල්. මෙතනින් අවුට් වෙන්නේ බයිනරි. මෙතනින් අවුට් වෙන්නේ බයිනරි. මෙතනින් අවුට් වෙන්නේ ඩෙසිමල්.
හරි දෙකක් මේක කියන්න. ඒකනේ. right? right. ඔය ටික ටක් ගාලා ලියා ගන්න. ඊට පස්සේ මේ අන්තේ අපි බලමු මේ encoder. දැන් අපිට බලන්න තියෙන ඒක ප්‍රධාන මාතෘකාව වෙන්නේ encoder. මේක එතකොට අපිට තියෙනවා එකක් තමයි අපිට තියෙනවා පළවෙනි එක ගත්තොත් decimal to binary. තව එකක් තියෙනවා octal to binary. දැන් සාමාන්‍ය අපි වැඩිපුරම පාවිච්චි කරන decimal to binary එකක්. තව එකක් කියන පුළුවන් hexadecimal to binary. ඒ කියන්නේ 10 පාදයයි 8 පාදයයි 10. හරි? අපි ඔගේ ඉස්සෙල්ලාම ලේසි එක බලමු octal to binary. octal to binary එක කියනකොට එතකොට මම මේක බලනවා octal to binary. එතකොට මේකේ තියෙන්නේ අපිට octal කියවුවොත් අපිට මේක තමයි encoder එක. මෙතන එළියට යන්නේ octal උනොත් bit 3යි යන්නේ නේ. මේක MSB එක දාන්න. මේක MSB එක මේක LSB. එතන මෙතන bit input කීයක් තියෙනවද? 8ක් තියෙනවා. එතකොට 0 1 2 3 4 5 6 7යි නේ. මේක එතකොට octal to binary. දැන් මේක truth table එක බලන්න. දැන් එතකොට මෙතන මේ ටිකනේ අපිට input එක එන්නේ. input. එතකොට input මේක වෙනවා octal. ඒ කියන්නේ 8 පාද. මෙතන output එක එන්නේ binary. ඒ කියන්නේ දෙකේ පාද. එන 8 පාදය දෙකේ පාදයට පරිවර්තනය. right? දැන් ඊට පස්සේ අපි බලමු truth table එක කොහොමද? truth table එකේ විතර input ටික ගත්තා. දැන් මෙතන input අපිට එනවා දැන් අපි බිඳුව 1 2 3 4 5 6 7යි output එක බලමු. output එන්නේ A B C කියලානේ. හරි? එතකොට මෙතනදී අපි ඉස්සෙල්ලාම ගත්තොත් අපි මේකට ගත්තා. පළවෙනි ඉන්පුට් එක බිඳුව කියන්නේ ඔන් කරලා අනිත් එක ඕෆ් කරලා. ඊට පස්සේ දෙවෙනි එක ඊළඟ එක ඔන් කරලා. ඊට පස්සේ දෙක ඔන් කරලා. ඊට පස්සේ 3. ඊට පස්සේ 4. ඊට පස්සේ 5. නේද? මෙහෙම වෙනවනේ. අපි මොකද එක සැරයකට එක බටන් එකක් ප්‍රෙස් කරලා තියෙන්නේ. එතකොට අපිට මේක වෙන්න ඕන එක ප්‍රෙස් කරා කියලා කියන්නේ අවුට්පුට් එක යනවා මොකද 0 0 0 0 0 1 0 1 0 1 1 0 1 0 1 1 1 1 එහෙනම් මොකක්ද දැන් අපි කියන්නේ මේකෙන් මේකට අවුට්පුට් එකක් අපිට හැදෙන්න. එහෙනම් මේකෙන් මේකට අදාළ සර්කිට් එක තමයි මේක ඇස්සේ තියෙන්න ඕනේ. පැහැදිලිද?
දැන් අපි ලිව්වා පෝට් කන්වර්ටර් එක විස්තර කරගත්තා. ඒකේ ට්‍රූත් ටේබල් එක බලුවා. ඊට පස්සේ බලමු මේක අපි ලොජික් ගේට් වලින් කොහොමද හදන්නේ. පැහැදිලි? right. පොඩි එකක් කරලා ලියවගන්න. සර්කිට් එක අනිත් බලනකොට දැන් මෙතනදී අපිට තියෙන්නේ මෙහෙමනේ ඉන්පුට් ස්විචස් 8ක් තියෙනවා. ඉන්පුට් ස්විචස් 8ක්. ඒ කියන්නේ අපිට මෙහෙම දාන්න පුළුවන් 1 2 3 4 5 6 7 බින්දුවත් එක්ක බින්දුව 1 2 3 4 5 6 7 මේ ටික ඔක්කොම එකතු කරලා දාන්නට දෙන්න. හරි. ඊට පස්සේ දැන් අවුට්පුට් යන්න පුළුවන් 3යි. ඔව්. අවුට්පුට් 3. ඒ කියන්නේ මෙතන අවුට්පුට් 3. ඒක A එක B එක C. ඉතින් අවුට්පුට් 3 output 3 අපිට දෙන්න පුළුවන් ඕකේ. මේක ඒක මොකද මෙතනදී? මේක හරි. ඔව්. මේක අපිට මේ 8 එක ටික අඳින්නගේ සංකීර්ණ වැඩි නිසා අපි 4 එකට ගියා නම් හොඳයි ඉතින්. ඒක දිග වැඩි වෙනවා අඳින්න ටික කමාවේ සර්කිට් එක සංකීර්ණ වෙනවා. පොඩ්ඩක් මම සරල එකකට යමු තවදුරටත්. 4 එකට නැත්නම් එකපාරට දිගට වෝල්ට් එකක් ඉඳම අඳිනවා. අනිත් එක ටිකක් පොගල් තේරුම් ගන්න එක ටික කමා. ඒ නිසා අපි මෙතනදී මේකට යමු. ඒ කියන්නේ බිට් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ දෙකක් තියෙනවා. මම කියනවා ටේබල් එකක් අඳින්න. That's a complex. Then American Malawa, then Mama can switches, then Belkan, Indua, Eka, Deka, Tun. Are you? Eka, Bindua, 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 Indua, Eka, Bindua, Bindua, Indua, Bindua, Eka, Bindua, Indua, Bindua, Bindua, Eka, then make a Bindua, Eka, Deka. 3 4 එතකොට අවුට්පුට් එක එන්නේ මේක ඉන්පුට් නේ අවුට් එක එන්නේ AB නේ 0 0 0 1 1 0 1 1 ඔක ටික අරකට වැඩි අමාරු නෑ නේ එහෙමනේ එතකොට මේක ගත්තොත් එහෙම බිංදුව එක බිංදුව මෙතන බිංදුව මේක බිංදුව 1 2 3 මෙතන මේක ගොඩක් හරි එතකොට මෙතන තියෙනවා කොහොමද තියෙන්නේ හරි ඒකට මේක බිංදුව 1 2 3 මෙතන අවුට්පුට් එක A B එතෙන්ටන ලොජික් සර්කිට් එක අපි ඩිසයින් කරන්නේ ඒකට මේක අපි දෙනවා දැන් මේක අවුට්පුට් එක අපි ගන්න OA 2 හරිද අපි කොහොම මේක A මේක B කියලා හරි A කියන්නේ එතකොට MSB එක L B කියන්නේ LSB ඒ කියන්නේ මොකක්ද මේක MSB එක මේක LSB එක ඒ කියන්නේ වැඩියගේ තියෙන මේක අඩුවගේ තියෙන්නේ මෙයා එතකොට අපි ගත්තොත් දැන් මෙතන ස්විචස් ටිකෙන් අපි එතකොට ඉන්පුට් 4යි
අපි දැන් මේක ගත්තොත් දැන් පළවෙනි අවස්ථාවට බිඳුව වෙන්න නම් මෙතන බිඳුව වෙන්න ඕන. බිඳුව වෙන්නේ මොකද්ද? එක කියන ඒ වෙනත බිඳුව මෙන්න මේ කී එක ප්‍රෙස් කරපුවා නේ. ඒ කියන්නේ මේක ගත්තොත් මෙන්න මෙහා ප්‍රෙස් කරපුවාම ඒකයි b එකයි බිඳුව වෙන්නේ. හරි? එහෙනම් මේ බිඳුව ප්‍රෙස් කරනවා කියලා කියන්නේ මෙතන එක වෙනවා කියලා කියන්නේ. හරිද? එහෙනම් මෙන්න මගේ බිඳුව වලින් ඉන්පුට් එක මේක ප්‍රෙස් කරවුවා මේක ප්‍රෙස් කරනකොට මේක දෙක බිඳුව වෙනවා. අපි මේකේ මම මෙතන දාන ඉන්වර්ටර් එක. මේකත් ඉන්වර්ටර් එකක්. හරිද? දැන් අනිත් ඒවා අපි දැනට නොසලකා ඉමුකෝ. දැන් මේක බිඳුවයි නම් මේක බිඳුවයි. නෑ මේක මේ බිඳුව කියලා කියන්නේ මෙතනකින් අපි ප්‍රෙස් කරන බිඳුව ප්‍රෙස් කරනවා කියලා කියන්නේ එකක් ගන්න. ඒ කියන්නේ මෙතන මෙහෙම කියන්නකො. මෙතන මෙහෙමනේ තියෙන්නේ. මේක ප්‍රෙස් කරනවා. එතකොට මේක ධන වෙනවා කියලා කියන්නේ මේක වෙලා තියෙන්නේ. ඇයි මේක අපි ප්‍රෙස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට බිඳුව ඕන. ඒ කියන්නේ ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරනවා කියලා කියන්නේ මෙතන බිඳුව වෙනවා. ඊට පස්සේ දෙවෙනි එක අපිට එක දෙන්න. ඒ කියන්නේ එක දෙනවා කියලා කියන්නේ වෙන්න ඕනේ මොකද්ද? මේක බිඳුව මේක එක වෙන්න ඕනේ. හරිනේ? එහෙනම් මේක පළවෙනි එක මොකක්ද වෙන්න ඕනේ? බිඳුවනේ. බිඳුව වෙන්න නම් මේක ප්‍රෙස් කරොම මේක එන්නේ. එහෙනම් මේකට සම්බන්ධ කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේකෙදි මේක මෙහෙම කරමු. මේක දෙනවා ඉන්වර්ටර් එකක් කරහා මේව දුන්නා කියලා කියන්නේ. මේක මෙතන නෑ. මෙහෙම තමයි. ඊළඟට මේක නෙමෙයි. දැන් මේක ප්‍රෙස් කරලා නෑ. ඒ කියන්නේ මෙතන බිඳුවයි. බිඳුවයි. ඒ කියන්නේ මෙතන මොකොත් නෑ. එතකොට මෙතන ප්‍රෙස් කරන කියන්නේ එකයි කියලා කියන්නේ මේක බිඳුවයි. එකයි බිඳුවයි. එතන මේක ඩිරෙක්ට් එකයි. එතන බිඳුවයි එක. අනේ ඊළඟට මේක එතකොට මේක බිඳුව මේක එක. ඊට පස්සේ දෙක කියන්නේ දෙනකොට අපිට මොකද වෙන්න ඕනන්නේ? මේක එකයි මේක බිඳුව වෙන්න ඕනන්නේ. නේද? එහෙනම් මේකට අපිට දෙනවා මේක ඉන්වර්ටර් එකක් කරහා යනවා මෙහෙම. මේක එකයි නම් මේක බිඳුවයි මේක. හරිද? ඊළඟ එක මොකද? මේක බිඳුව 1 2 ඊට පස්සේ 3නේ. දෙකම එක එකනේ වෙන්න ඕනේ. එක වෙනවා කියලා කියන්නේ මේකට එක යන්න ඕන මේකටත් එක යන්න ඕනනේ. එතකොට එක ඒ කියන්නේ මෙතනදී මොකද අපි කරේ? මේ බටන් එක ප්‍රෙස් කරවුවා නම් මේකට අදාළ බිට් පැටර්න් එක අපි හොයලා ඒකට අනුව මේ ගේට් රෙකෝඩ් කරපෙක විතරයි කරන්නේ. පැහැදිලි? එන්නේ. अब यार राइट මෙහෙමනේ කියන්නේ දැන් මෙතන තියෙනවා මේක මැද කොටසට අපි අඳින්න ඕනන්නේ අපේ මැද කොටසට තියෙන ස්විචස් ටිකක් තියෙනවානේ ස්විචස් ඔන්න 4යි 2යි හරිනේ මේක එතකොට බිඳුව 1 2 0 හරිද අපි මෙතන අවුට්පුට් එකට ලොජික් ඕ ගේට් දෙකක් දානවා හරිද ඕ ගේට් එකක් දානවා මේක A මේක B හරිද දැන් පළවෙනි එක බිඳුව ප්‍රෙස් කරනවා බිඳුව ප්‍රෙස් කරා කියලා කියන්නේ මේක ප්‍රෙස් වෙලා අනිත් ඒවා ඕෆ් වෙලා
මේක ප්‍රෙස් කරපුවම අපිට එන්න ඕන උත්තරේ මොකද්ද? මෙතන බිංදුව බිංදුවනේ. එහෙනම් බිංදුව බිංදුව නම් මේක ඇවිල්ලා මෙතෙන්ට යන්න ඕනන්නේ මේක එකයි එතකොට. එක නම් මෙතන බිංදුව වෙන්න ඕනේ. එහෙනම් මේක බිංදුව වෙන්න ඕනේ. හරිද? දැන් තේරුණාද? එහෙනම් මේක ප්‍රෙස් කරපුවාම මෙතන එකයි එහෙනම් මෙතන බිංදුවයි උත්තරේ අන්තිමට බිංදුව. හරිද? ඊට දෙවෙනි එක දැන් මේක අතහැරියා. ඊට පස්සේ දෙවෙනි එක මේක ප්‍රෙස් කරපුවම මේක වෙන්න ඕනේ. මොකද මේක බිංදුව නම් මේක එක වෙනවා. එහෙනම් මේක බිංදුව වෙන්න නම් මෙතෙන් අපි දානවා I ඉන්වර්ටර් එක කරා ගන්න මේක බිංදුව වෙනවා. එහෙනම් මේක එක වෙනවා. නේද? හරි? ඊට තුන්වෙනි එකේ ඉන්න මොකද වෙන්නේ? උඩ එක වෙනවා. උඩ එක එකට යනවා. මේක ඊළඟටනේ එක එකනේ අය මේක දැන් දැන් ගොඩක් කලාවට මෙන්න මෙතන අපි මේක දානකොට අපි මේකත් මේ ඉන්වර්ටර් එකක් නැතුව මෙහෙම දානවා බබල් එක ඉන්වර්ටර් එක සර්කිට් එකේ එහෙම තියෙන බබල් එක අතුන කියලා කියන ඉන්වර්ටර් එක තමයි එන්නේ. ඒක අපිට සර්කිට් එක මෙතනින් දාන්න පුළුවන් ඕන්න. ඒක පැහැදිලි කරන්නද මෙහෙම දැන්. එතන බබල් එකක් ගන්නවා. එතන බබල් එක කොහොමද කරන්නේ? මේක බබල් එක කොහොමද කරන්නේ? එතකොට බිට් පැටර්න් එක එන්න මෙපෑනේ. පැහැදිලිද? එතකොට මම මේක දැන් අර එතකොට මේක අපි බැලුවේ මොකද්ද? බයිනරි ටු මේ කියන්නේ සෝරි බිට් 3 එකක් ඒකද බිට් 4 එකක් බිට් 4 එකකට අපි කියන්නේ මොකද්ද දැන් නිබල් එක බිට් 8 එකට කියන බයිට් එකක් කියලා කියනවා ඒකේ දෙකෙන් පවවන්නේ ඒක නිබල් එකක් දැන් පළවෙනියම ඉස්සෙල්ලාම දැන් මුලම කාලේ මයික්‍රෝප්‍රොසෙසර් එකේ 4004 කියලා එක මයික්‍රෝප්‍රොසෙසර් ඒ 4004 ඔපරේට් වෙන බිට් 4 එතකොට අපිට එච්චර සංකීර්ණ ඕනේ නැහැ. හැබැයි මේකේ ඉන්පුට් එක බිට් 4යි. හැබැයි අවුට්පුට් එක අපිට තියෙන්නේ බිට් 2. එතකොට ප්‍රොසෙසර් එක වැඩ කරන්න ඕනේ බිට් 2. හරි අපි ඊපස්සේ බලමු මේවා කොහොමද දෙන්නේ කියලා. හරි. පැහැදිලිද? එතකොට දැන් ඕලා වුණත් එහෙම දැන් මෙතනදී මම කිව්වොත් බිට් 8ක එකක් 3කට පරිවර්තනය කරන්න. සර්කිට් එක අරගෙන. එතකොට කීයක් දෙන්නේ? එතකොට ඕකේ අන්තිමට දැන් මෙතනින් ගත්තොත් එහෙම දැන් බිංදුව 1 2 3 4 5 6 7 එකක් A B C තුනකට වුණොත් එහෙම ඕගෙන් කීයක් එනවා? ඕගෙන් 3. මෙතන ස්විච් 8යි. එතන අර විදිහට මේ සර්කිට් එක අදින එක තමයි C. හිතන්න පුළුවන් නමුත් ඒක දැන් මම කලින් එක දිගටම යන්තරම උච්චර ලේසි නෑනේ වැඩේනේ. ඒ තේරුම් ගන්න ටිකක් අමාරුයි. හැබැයි දැන් තේරුම් ගත්තට පස්සේ අදිලේඛන තියෙන අපි දන්න මෙහෙම යනවා. ඒකට කොපි කරන්න අවශ්‍යයි. මේක පැහැදිලිද? මේක ඊළඟට අපි බලමු decimal to binary converter. decimal to binary converter. decimal to binary. එතකොට මෙතන තියෙනවා මේකේ එතකොට අපි කියමු මෙතන එන්නේ මේ පැත්තට A B C D මෙතන බිංදුවේ ඉඳලා 9 වෙනකම් ඉන්පුට් ලක්ෂයක්. හරිද? එතකොට මට තියෙනවා මෙතන ඉන්පුට් බිංදුව 1 2 3 4 5 6 7 8 9 ඊට පස්සේ A B C D එතන මෙතන තියෙන්නේ 0 0 0 0 0 0 0 0 0 මේක 1 තමයි කොන්ට්‍රෝල් මේක 0 එහෙනම් මේක වෙනවා 0 0 0 0 ඊට පස්සේ 1 එකට දෙනවා 0 1 0 0 0 0 0 0 ඕම වෙනවනේ
එතකොට මෙතෙන්ද ගියාම ඊට පස්සේ එන 9 වෙනි එක. 9 වෙනි එක කියන්නේ 1 2 මේකෙන් මේක. හරි. එතකොට මෙතන බිට් පැටර්න් එක මොකද්ද? නේ? වන්දි හැබැයි එතකොට මෙතනින් එහාට අපිට අවශ්‍ය නැහැ නේ. ඇයි ඒ? අපි ඉන්පුට් කීයකවත් නැහැ. අපිට කතා කරන්නේ නැහැ. එහෙනම් මෙතනින් අපිට ගන්න පුළුවන් මෙයාගේ කවුන්ට් කරන්න පුළුවන් නේ. 9ට මෙතන 10ට විතර ඩිංගර් 9ට 4ට. එතකොට අපිට ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට දැන් මෙතනදී හෙක්සාඩෙසිමල් වුණානේ. හෙක්සාඩෙසිමල් to binary වුණා නම් කොහොමද වෙන්නේ? මෙතෙන් දෙනවා එහෙනම් අර බිට් 16ක් කියන අවුට්පුට් ගන්න 8ක් 4ක්. අය ඒක වෙනස් වෙන්නේ. එහෙනම් දැන් එදා මම කිව්ව ඕගොල්ලන්ට අපි හදපු සර්කිට් එකේ දැන් ඕගොල්ලන්ට තිබුණා දැන් මෙතන කීබෝඩ් එකකින් දෙනවා 0.94 සංඛ්‍යා. දැන් මේක කන්වර්ට් කරනවා බයිනරි බිට් 4කට. හරිද? ඒකල ඕගොල්ලන්ගේ ලොජික් සර්කිට් එකේ ඔහොම LED එකක් දුන්නා නේද? එදා දුන්නේ අපි මෙතන බිට් පැටර්න් එකක් දුන්නේ. දැන් මෙතනින් කෙලින්ම අපිට මේ මොකද්ද කී එකක් සෙට් කරන්න පුළුවන්. එහෙනම් මේ කී එකෙන් 0 ඉඳලා 9 දක්වා කීස් 10ක් දාන්න. කීස් 10 ඒවට අංක දුන්නාම අර ඒවට මොන්නේ? හැබැයි ඕගොල්ලෝ සමහරක් වෙලාදී එතනින් කරලා තිබුණා මොකද්ද? ඕගොල්ලෝ සුදු කරපුවාම බිට් පැටර්න් එකේ බිට් 3යි ආවේ. අනිත් එක අතෑරි. එතකොට අනිත් එකට වෙන දෙයක්. එතකොට අපි මේ බිට් එකක් සලකන්න වෙනවා ඩිසයින් කරන්න. අතනකින් සාදායි. මෙතනදී ඒක අසල්. එතකොට අපිට ඒක ගැන සලකන්න වෙනවා. එතකොට අපිට මේකෙන් අපිට කියන්නේ binary to මේ decimal to binary converter මේකේ පාවිච්චි කරන්න පුළුවන්. 74 147යි ඔයගොල්ලෝ IC එකක් තියෙන 74යි 147 මේකේ decimal to binary encoder එකක් IC එකක් තියෙන. ඒකට කෙලින්ම අපිට ඔයගොල්ලන් මොකක්ද කරන්නේ මේ IC එකට ආපුවම IC එකට මේ ටිකේ බටන් එකට ඉන්පුට් පින් කීයක් තියෙනවද? ඉන්පුට් පින් 10යි, අවුට්පුට් පින් 4යි 14යි, ප්ලස් මයිනස් 2යි 16යි. නේද? 14යි 16යි 16න් සමහර වෙලාවට enable disable එකක් තියෙනවා. ඒ වගේ පින් 18ක නැත්නම් 16ක IC එකක් වෙන්න පුළුවන් මේ කෝඩ් කරන්න. එතනදී අපි කෙලින්ම මේ IC එක දාලා කෙලින්ම කෝඩ් එක අපි කන්වර්ට් කරගන්න පුළුවන්. බයි. හරිද? එතකොට තව IC එකයි ඕගොල්ලෝ අතෙන්ද යන්නේ තව IC එක දාම කෙලින්ම බටන් ටික විතරයි තියෙන්නේ. ස්විච් කරන්න. හරිද? right. මෙන්න මේ decimal to binary එකක් පොඩ්ඩක් බලන්න. ඕනේ දෙක. ඊට පස්සේ decoder. decoder එකෙන් වෙන්නේ මොකද්ද? binary එකක් decimal වලට එළියට යනවා. නේද? ඒක එතකොට ගත්තොත් එහෙමනම් මෙතනින් අපි එන්නේ අපිට binary. මේකට යනවා decimal. ඒ කියන්නේ මේකේ input pin ගාන අඩුයි output pin ගාන වැඩි. එහෙනම් input pin දැන් මෙයාගේ නම් තියෙනවනේ binary එකේ නම් input pin කීයක් තියෙනවද? 4යි output 10යි. නේද? decimal input එතකොට pin 4යි output 10යි. හැබැයි ඒක ටිකක් අමාරුනේ. අර ඉස්සෙල්ලම වගේ අපි මේකට input pin දෙකයි නම් output pin කීයක් තියෙනවද? 4යි මේක 1යි 2යි 3යි 4යි.
तो එහෙනම් මේක බයිනරි. මේක බයිනරි. මේක මොකද නිබල්. ඒ කියන්නේ 7. හරි. එතකොට මේකේ තියෙන්න ඕනේ කොහොමද? මේක කියලා කියන්නේ AB කියලා. මේක 1.123. එතකොට මේක AB 1.123. බිංදුවයි නම් කොහොමද? බිංදුවයි එකයි නම් 1 බිංදුවයි නම් 1 නම් කොහොමද නේද? මේකෙන් නැගිට කොහොම වෙන්න පුළුවන්ද? මේක එතකොට මේක අවුට්පුට් එක දැන් n ගේට් 4ක්. මේ ඉන්පුට් දෙක. හරිද? එහෙනම් පළවෙනි එකට බිංදුවයි. ඒක අපි කියමුකෝ මේක බිංදුව 1 2 3. එහෙනම් බිංදුවයි නම් පළවෙනි එකට මේ දෙකම යනවා. එතන බිංදුවයි මෙතන එකෝ. හරි? ඊළඟ එක මොකද්ද? බිංදුවයි 1නේ. මේක එතකොට බිංදුවයි 1. ඒ කියන්නේ මේක මම කියන්නේ මේක AB දාගන්න ලේසි වෙන. මේක බිංදුවයි මේක 1. හරි? ඊට පස්සේ 1 බිංදුවයි. ඒ කියන්නේ මේක 1 ඊට පස්සේ මේක. හරි 1 මේකයි. එතකොට මෙතන බයිනරි පැටර්න් එකට අනුව මෙතන අවුට්පුට් එක. එතකොට මේක අපිට එන්නේ මොකද? බයිනරි to nibble එහෙම නැත්නම් bit 4යි අවශ්‍යයි. 8කට එනවනම් ඩෙසිමල් එනවනම් එහෙම අර විදිහට හදන්න ඕන බේසික් එක ඔය විදිහට. ඔක ඩිකෝඩර්. එතකොට අපිට එන්කෝඩර්ස් ඩිකෝඩර්ස් දෙකම හදන්න පුළුවන්. හරි? right. මේක කියන්නේ දැන් මෙතන තියෙනවා මේක කොටසට අපි අඳින්න ඕනනේ